ආයුබෝවන් ඔබ එකතු වෙලා සිටින්නේ ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරත් සමගයි. ඉතින් ඔබ දන්නවා මේ අදියරේදී අපි සාකච්ඡා කරමින් පවතින්නේ ඔබේ පළමු ත්‍රිමාසිකයට අදාළ වෙන කරුණු සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්නට අපත් සමග අපගේ වෛද්‍යතුමා ප්‍රසව සහ නාඩි වේද විශේෂඥ මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා අද දවසේත් අපත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් මේ වෙනකොට අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක්, මූල ප්‍රෙග්නන්සි එකක් සම්බන්ධයෙන්, ඒ වගේම දින බලන ස්කෑන් පරීක්ෂණය, ඩවුන් සින්ඩ්‍රෝම් ආශ්‍රිත ස්කෑන් පරීක්ෂණ සම්බන්ධයෙන්, ඒ වගේම වමනය ආශ්‍රිතවත් අපි ඔබව දැනුවත් කරලා තියෙනවා. ඉතින් අද දවසේත් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ගැප්ගත් කාන්තාවකට පළමු ත්‍රිමාසිකයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තවත් රෝග ලක්ෂණයක් සම්බන්ධයෙන්. අපි අද දවසේ අපේ වෛද්‍යතුමාගෙන් අසා දැනගමු මලබද්ධය සම්බන්ධයෙන්. එතකොට මලබද්ධය කියන එක බොහොම common. නැත්නම් constipation ඒ කියන්නේ 100% pregnant වෙච්ච දවස් ඉඳලා බබා හම් වෙන්න ඉස්සෙල්ලා එනවම තමයි. හැබැයි ඒකට බොහොම ලේසි ප්‍රතිකාර ක්‍රමයක් අපේ ලංකාවේ රටවල තියෙනවා. ඒකට කරන්න දේවල් තුනයි තියෙන්නේ. සතියේ 3 පාරක් හොඳට ඉදිච්ච පපොල් ගෙඩියකින් භාගයක් ගන්න. දවසට ලීටර් 3ක්වත් වතුර බොන්න ඕනේ. එක වේලක්වත් බත් එකකින් භාගයක් මැල්ලුමක් තියෙනවා. මේ තුන කළොත් 180 ඔක හරියනවා. 120කට ඔය ටික කළත් අපි සති දෙකක් ගියාට පස්සේ ඒකත් එහෙම දෙනවා. ඔන්න අපි 120කට අපිට උදව් කරන්න දෙනවා. ඒකට ඉතින් අපි දෙනවා ಜಾති ගොඩක්. ලැක්ටිලෝස් කියලා ಜಾතියක් තියෙනවා. මොනවාද? ෆයිබ්‍රෝ මේවා වගේක් තියෙනවා. ඒ වගේ ಜಾති ගොඩාක් තියෙනවා තව කරන්න. නමුත් 180ක් අතරින් ගොඩ දාගන්න. හැබැයි ওই ටික කරන්න ගියාම එයාගේ අම්මා හරි ආච්චි හරි ගෙවල් වටේම ඉන්නවා ප්‍රෙග්නන්සි ස්පෙෂලිස්ට්ලා සෙට් එක. ඒගොල්ලෝ කියනවා පැපුල් කන්න එපා, අන්නාසි කන්න එපා, බයිසිකල් යන්න එපා, අර දේවල් කරන්න එපා මේ. ඔය කතාව අහලා ටොයිලට් ගිහින් නැත්නම් මම ඉතින් හැමතිස්සෙම කියන්නේ ඒ අම්මලාගෙන් මහගන්න. ඉතින් ඉස්සර කාලේ එළගි තෙල් දාලා ඒව කරලා ඉතින් ඒ අම්මලා කියන දේවල් කරන්න ඕනේ. අපි ડોක්ටර්ස්ලා විදිහට අපිට කරදර කරන්න එපා කියලා කියන්න වෙන්නේ. මොකද මේ උපදේශ ඉතින් මොකද දැන් මේ පැපොල් කෑම කියන එක අපි ලංකාවේ පැපොල් තියෙන දෙයක් හැමතැනම. ඒ අර මං කිව්ව අර 120 ඉඳ තමයි වයලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රෙග්නන්සි කාලේ නොදැන පැපොල් කාපු කට්ටිය more than ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ කාලේ ඉස්සර කාලේ ඔබ දැකම ලේ ගියා. මොකද මේ 100ක් ප්‍රෙග්නන්ට් වුණොත් මේ 20ක් මිස්කැරේජ් වෙලා. ඉතින් ඒ 20 අනිවාර්යෙන් පැපොල් කාලා තියෙනවා ෂුවර් එක. හැබැයි අර අනිත් 80ක් කාලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝගේ අම්මලාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේගොල්ලෝ දැනගත්තම ඔන්න ඕක තමයි හේතුව කියලා ගන්න නිසා ඒවා අපි කියන්නේ මිත්‍යා මත කියලා. ඒතර පැපොල් කන එකෙන් අපි කියන්නේ අර ලැක්ටුලෝස් කියන වේද හදලා දුන්නා වගේ තමයි පැපොල් කනවා කියන්නේ. ඒකෙන් තව විටමින් ටිකකුත් හම්බ වෙනවා. තව නැචරල් දෙයක්. ප්‍රශ්න අඩුයි. ඇබ්සෝබ් වෙනවා හොඳයි. ටොයිලට් එක ප්‍රශ්න විසඳන. ඒක තමයි වැදගත්. ඒ වගේම ලීටර් 3ක් වතුර බොන එකත් වැදගත්. ඩිහයිඩ්‍රේට් වුණා මොකද ඇඟ හදාගන්නේ වතුර බබාගෙන ගන්න. ඉතින් අපි වතුර බිව්වේ නැත්තම් ටොයිලට් යනවා තීරේ වලින් තමයි වතුර ටික උරා ගන්න. ඒ නිසා ඔන්න කොන්ස්ටිපේට් වෙනවා.